අයිබෝන් ළමයි අපි චාලක රසායන පාඩම ඉන්නේ. එකට අදාළ දෙවෙනි එපිසෝඩ් එක කතා කරමු. අපි කලින් එපිසෝඩ් එකේදී ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය සාන්ද්‍රණ්‍ය ඇසුරෙන් කොහොමද කතා කරන්නේ කියලා විස්තර අධ්‍යයනය කරලා ඊට පස්සේ අපි අභ්‍යාසෙකුත් කතා කරලා තමයි කලින් එපිසෝඩ් එක අවසන් කරේ. ඒතකොට අද අපි ඒකෙත් තව ටිකක් ඉස්සරහට යමු. අපි මේ එපිසෝඩ් එකේදී ශීඝ්‍රතාවයේ ආකාර ගැන කතා කරනවා. ශීඝ්‍රතාවයේ එක විදිහට කතා කරනවා. ප්‍රධාන ආකාර තුනක් කතා කරනවා. එකක් ආරම්භක ශීඝ්‍රතාව, මධ්‍යක ශීඝ්‍රතාව සහ තත්කාල ශීඝ්‍රතාවය කියන අවස්ථා තුන යටතේ අපි ශීඝ්‍රතාවය ගැන විස්තරාත්මකව කතා කරනවා. අපි මේ තුන ගැන එකින් එක කතා කරමු. මුලින්ම ගමු ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ඒතර මම මෙහෙම කියලා දෙනවා. ඒක වචනයෙන්ම අදහස පැහැදිලි. මොකද මේ ආරම්භක ශීඝ්‍රතාවය කියලා කියන්නේ කියලා ප්‍රතික්‍රියක මිශ්‍ර කළ සැනින් ඒ මොහොතේ අපි කියනවා තත්කාල කියලා. බලමු මේ වචනේ අදහස මොකක්ද කියලා. වේගය ආරම්භක ශීඝ්‍රතාවය ලෙස හඳුන්වනවා. ඉතින් ප්‍රතික්‍රියාවක මිශ්‍ර කළ සැනින් ඒ මොහොතේම වගේ ආරම්භයේදීම ශීඝ්‍රතාවය කියන අදහස තමයි මේ ආරම්භක ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරි. ආරම්භක ශීඝ්‍රතාව සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයකට t සමානයි බිඳුවේදී අඳිනු ලැබූ ස්පර්ශකයේ අනුක්‍රමණය මගින් ගණනය කළ හැකිය කියලා කියනවා. ඒ කියන්නේ තමයි අපි දන්නවා කලින් අපි එපිසෝඩ් එකෙත් කතා කරා සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක සාන්ද්‍රණය කාලය ප්‍රතික්‍රියකයක් නම් එන්න අඩු වෙනවා, ඵලයක් නම් එන්න වැඩි වෙනවා කියලා කිව්වනේ. මෙන්න මේ සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක මෙන්න මේ ආරම්භක පොයින්ට් එකට මෙන්න මේ ආරම්භක ලක්ෂයකට ගහන ස්පර්ශකය මගින් ඔයා දන්නවා සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් නිරූපණය වෙන්නේ මොකද්ද? ශීඝ්‍රතාව. සාන්ද්‍ර මෙලෙස බෙදීම කාලයනේ අනුක්‍රමණය වෙන්නේ. ඒ සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් නිරූපණය වෙනවා ශීඝ්‍රතාවය. එතකොට අපිට ආරම්භක ශීඝ්‍රතාවය නම් ඕනේ ආරම්භක ලක්ෂයට ගහන්න ස්පර්ශකයක්. ඒ ස්පර්ශකයේ අනුක්‍රමණය ගත්තාම ඔයාලට ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. ඉතින් ඒ අදහස තමයි එතකොට මේ ලක්ෂයට ස්පර්ශකයක් ගහන්න කියලා කියන්නේ. හරි. මේ පොයින්ට් එකට ස්පර්ශකයක් ගහලා මේකේ අනුක්‍රමණය හොයන්න. මේ ස්පර්ශකයේ අනුක්‍රමණය. එතකොට මේ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයන්නේ කොහොමද? වා ත්‍රිකෝණයක් අල්ලගන්න. ත්‍රිකෝණයක් අල්ලගෙන අපි තුන් මෙතන කියලා. මම මේ උස මම මෙතනින් ගන්නම් ඩෙල්ටා y කියලා. මේ උස වට හොයාගන්න මේ දිග හොයන්න පුළුවන් ඩෙල්ටා x කියලා. එතන මේකේ මේ ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මම ගන්න ඕනේ. හරි. එහෙනම් අනුක්‍රමණය කියන්නේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ඔය විදිහට. හරිනේ. මේ කැමති ත්‍රිකෝණයක් අල්ලගන්න පුළුවන්. දැන් Tamanට ඕන නම් ත්‍රිකෝණේ මේ විදිහට හිතන්න පුළුවන්. හරි. ඍජුකෝණී ත්‍රිකෝණය. මේ ස්පර්ශකය අහුවෙන විදිහට. ඊට වඩා ලොකු ත්‍රිකෝණයක් හිතන්න පුළුවන්. ඔහොම. එතකොට මේ ඩෙල්ටා y බෙදා ගන්න ඩෙල්ටා x. හරිනේ. මේ විදිහේ ගණනයක් කළා අපිට ශීඝ්‍රතාවය හොයන්න එනවා අඩුයි ගොඩක් වෙලාවට. හරි. ස්පර්ශකයක් ඇඳලා මේ විදිහට හොයන්න. නමුත් අදහස දැනගෙන යන්න එක එක විදිහකට එයාලට වෙනස් කරලා ඕනනම් කතා කරන්න පුළුවන්. මොකක්ද අදහස? සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් මොකද්ද ශීඝ්‍රතාවය නිරූපණය වෙනවා කියන එක. එතකොට අපිට ඕන ආරම්භක ශීඝ්‍රතාවය නම් එතන පොයින්ට් දැන් ඔයාලට දන්නවා මේ වගේ වක්‍රයක තනින් තැනට අනුක්‍රමණය වෙනස්නේ. හරි. බෑවුම වෙනස්නේ. මේක සරල රේඛීය ප්‍රස්ථාරයක් නෙවෙයි. ඔන්න සරල රේඛීය ප්‍රස්ථාරයක නම් අනුක්‍රමණය හරි මේ වගේ එකක නම් හරි සරල රේඛීය ප්‍රස්ථාරයක නම් අපිට අනුක්‍රමණය හැමතැනම එකයි. බෑවුම එකයි. නමුත් වක්‍රයක අනුක්‍රමණය තනින් තැනට වෙනස්. එතකොට අනුක්‍රමණය මගින් ශීඝ්‍රතාවය ලැබෙන බව ඇත්ත සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක. හරිනේ. පැහැදිලිනේ. සාන්ද්‍ර වෙනස r ලැබෙන්නේ සාන්ද්‍ර වෙනස කාලෙන් බෙදුවමනේ. එතකොට මේ ටික කියන්නේ අනුක්‍රමණය. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. එහෙනම් සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය ශීඝ්‍රතාවය හම්බ වෙනවා. එතකොට මේ වක්‍රයටම තනි අනුක්‍රමණයක් දෙන්න බෑ. අපිට ඕන තැනට අදාළව අපි ස්පර්ශකය ගැව්වම එතන අනුක්‍රමණය ගන්න පුළුවන්. එතන අනුක්‍රමණය කියන්නේ එතන ශීඝ්‍රතාවය. හරිනේ. පැහැදිලි. ඒතර ඔයාට ඕනේ ආරම්භක ශීඝ්‍රතාවය නම් මොකද්ද? ඒ ආරම්භක පොයින්ට් එකට ගහන්න ස්පර්ශකය. ඒ ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගන්න. හරිනේ. ඒතර ස්පර්ශකය අදිද්දි මෙහෙම මම කිව්වා දැන් කලින් මේ විදිහට ස්පර්ශකයක් ඇඳලා අපිට ගණන් දෙන්නේ නැහැ කියලා කියන්න බෑ. හැබැයි එහෙම දීලා නැහැ කවදාවත්. හරි. එයාලට ඕනම් පොඩ්ඩක් ඕන ස්පර්ශකය ඇඳලා දීලා ඒ වගේ මොනවා හරි භාගයක් කරලා දීලා වගේ ප්‍රශ්න හදලා දෙන්න පුළුවන්.
හරිද? එතකොට තමන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. අදහස ඔළුවේ තියෙනවා නම් ගානක් හදාගන්න පුළුවන්. ස්පර්ශකයක අනුක්‍රමණය වෙන්නේ සාමාන්‍ය විදිහටම තමයි y වෙනස x වෙනසෙන් බෙදාගන්න අර ත්‍රිකෝණයක් හදාගෙන. හරිනේ? ඔය අදහස. ඔය අදහස් ටික තමයි කිව්වේ. එතකොට ආරම්භක ශීඝ්‍රතාවයේ සාන කල පස්සාරයට t සමාන බිඳුවේදී අඳින්න ලැබු ස්පර්ශක අනුක්‍රමණය මගින් ගණනය කළ හැකියි. ඔන්න මෙතන දාගන්න සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය මගින් ශීඝ්‍රතාවය නිරූපණය වේ. හරි, ඒකත් ඔළුවේ තියාගන්න. හරි, එතකොට අපිට ආරම්භක ශීඝ්‍රතාවය ඕන නම් ඒ පොයින්ට් එකට, ඒ කියන පොයින්ට් එකට ඒක ඇඳගෙන මම මේ දීලා තින්නේ මේ විදිහට. හරි. එතකොට මේ දීලා තියෙන්නේ ප්‍රතික්‍රියකයක් ඇසුරෙන් ඇඳපු ප්‍රස්ථාරයක්. අපි එදා ඇඳා මේ දීලා තියෙන්නේ ප්‍රතික්‍රියකට අදාළව. මේ දින ඵලයක් ඇසුරෙන්. මොකද ඵලයක සාන්නේ එන්න සමාවෙන්න මේ ඵලයක් ඇසුරෙන් ඵලයක සාන්නේ එන්න වැඩි වෙනවනේ. මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකයක් ඇසුරෙන්. එතකොට මේ පොයින්ට් එකට ගහුවා ස්පර්ශකයක් නැත්තම් මේ පොයින්ට් එකට ආරම්භක පොයින්ට් එකට ස්පර්ශකයක් ගහලා ත්‍රිකෝණයක් අල්ලගන්න. මේ විදිහට හිතන්න පුළුවන් ත්‍රිකෝණي. නැත්තම් මේකින් මෙහෙම හිතන්න පුළුවන් ත්‍රිකෝණයක්. හරි, ඍජු කෝණී ත්‍රිකෝණයක් අල්ලගන්න ওই විදිහට. පැහැදිලිද? එතකොට මේ වෙනස y වෙනස x වෙනසෙන් බෙදාගෙන අනුක්‍රමණය හොයන්න පුළුවන්. මේකෙත් ඒ විදිහට පුළුවන්. හරි. මධ්‍යක ශීඝ්‍රතාවය කතා කරන්නේ මධ්‍යන්නයක් කතා කරන්නේ මොකක් හරි යම් කිහිප දෙනෙක් වෙනකොටනේ අපි සාමාන්‍යයෙන් නැත්තම් මධ්‍යන්නයක් කතා කරන්නේ. මෙතනත් ඒ වගේ අදහසක් තමයි මෙතන. කිහිප දෙනෙක් කියන එකේ අදහස යම් කාලයක් පුරාවට නැත්නම් යම් කාල පරිච්ඡේදයකට තමයි මධ්‍යක ශීඝ්‍රතාවය කියන එක කතා කරන්නේ. හරි. දැන් මෙතන ආරම්භක ශීඝ්‍රතාවය කිව්ව මොකක් හරි තනි එක පොයින්ට් එකකටනේ. ඒකයි මේකයි වෙනස. මධ්‍යක ශීඝ්‍රතාවය කියලා කියන්නේ යම් කාල පරිච්ඡේදයකට අදාළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා තමයි හඳුන්වන්නේ. එතකොට අපිට මේ වගේ එකක ශීඝ්‍රතාවය හොයන්න නම් ප්‍රස්ථාරයක් ඇසුරෙන් මොකද කරන්න ඕන? සාන කාල ප්‍රස්ථාරයක සලකනු ලබන කාල පරිච්ඡේදයේ ආරම්භක අවසාන ලක්ෂ්‍ය දෙක සම්බන්ධ කරන රේඛාවේ අනුක්‍රමණය මගින් මධ්‍යක ශීඝ්‍රතාවය සොයන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපි හිතුවොත් අපිට ඕනේ කියලා අපි ගමු මම මෙහෙම ගන්නම් ඵලයකටම ඇසුරෙන්. හරි, මට ඕනේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට ගමු. මෙතන මධ්‍යක ශීඝ්‍රතාවය කියන්නේ මෙන්න මේ කාලේ ඉඳලා මෙන්න මෙතන කාලයට t1 සිට t2 දක්වා මෙන්න සාන්ද්‍රණය c1 c2 වෙනස. කියන්නේ සාන්ද්‍රණ වෙනස් වුණ ශීඝ්‍රතාවය නැත්තම් අනුක්‍රමණය මගින් ගන්න පුළුවන්. කොහොමද අනුක්‍රමණය මගින් ගන්නෙ? දැන් මෙන්න මේ කාල පරිච්ඡේදය තමයි මේ ලක්ෂ්‍ය දෙක යා කරන රේඛාවක් ඇඳ ගන්න. හරි, ඔය රේඛාව ඇඳගෙන මම අඩුල තියලා අඳින්න තමයි. හරි, ඇඳලා මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය වන්නේ ඒකට ආයේ ත්‍රිකෝණය සම්පූර්ණ කරගන්න. ඒ රේඛාව ඇතුළත් වෙන ඒ රේඛාව. හරි, ඒ රේඛාව කරණය වෙන විදිහට ත්‍රිකෝණය අල්ලගෙන ඍජු කෝණය ත්‍රිකෝණය ඩෙල්ටා y x ඉන්නවා, මෙතන ඩෙල්ටා y ඉන්නවා. හරිද? ලොකු ත්‍රිකෝණ වෙන්න අවශ්‍යත් නැහැ. Tamanට කැමති ත්‍රිකෝණය මේ විදිහට ගන්න පුළුවන් ත්‍රිකෝණය වුණා. හරි, කැමති විදිහකට ඒ ත්‍රිකෝණයේ අනුක්‍රමණය එවනම් හරිය නැත්නම් අපි කියන මේ රේඛාවේ අනුක්‍රමණය. පැහැදිලිද? ඕකයි අදහස. ඕක මම මේ විදිහට නිරූපණය කරලා තියෙනවා. ඒතර හිතන්න මම මේ පොයින්ට් එකේ ඕනේ කියලා. ඒතර මොකද කරන්න තියෙන්නේ? මේ දෙක යා කරගන්න. හරි, මේ රේඛා දෙක යා කරගන්න මම සමහරක් විට කෙලින් යා කරද්දී අද වෙන්න පුළුවන්. Taman මේ රේඛාව යා කරගෙන තනි රේඛාවක් එන්න ඕන. යා කරගෙන. ඒ කියන්නේ මේ ලක්ෂ්‍ය දෙක යා කරගෙන මෙන්න මේ රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න. එතකොට මේ රේඛාවේ අනුක්‍රමණය අපිට මෙහෙම හොයන්න පුළුවන්. හරි, ඩෙල්ටා x ඩෙල්ටා y කැමති විදිහකට ත්‍රිකෝණයක් හදගන්න පුළුවන්. මේකෙත් එහෙමයි. මේ ප්‍රස්ථාරයකින් උනත් මට දැන් මේ විදිහට අඳින්න අමාරුයි. නමුත් තම බලන්න ඔහොම යා කරගත්තා. යා කරගෙන මේ කියන මෙන්න මේ අලුතෙන් හැදුණු රේඛාවේ අනුක්‍රමණය ගන්න. ඒකටත් ත්‍රිකෝණය අල්ලගන්න පුළුවන්. හරි, ওই විදිහට ඩෙල්ටා x ඩෙල්ටා y හොයලා. එතකොට මේ දිග හරියට ගන්න. හරි,
තමන් හිතන ත්‍රිකෝණයේ දිගවල් දෙක අරගෙන අනුක්‍රමණය හොයාගන්න. ඉතින් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. අදහස ඔළුවේ තියාගන්න කොහොමද එහෙනම් කරන්නේ? සාන්ද්‍ර කාල පස්සාරයක සලකුණු ලබන කාල පරිච්ඡේදයේ සාන්ද්‍ර කාල පස්සාරයක හරි සලකුණු ලබන කාල පරිච්ඡේදයේ ආරම්භක හා අවසාන ලක්ෂ්‍ය සම්බන්ධ කරන රේඛාවේ අනුක්‍රමණය මගින් මධ්‍යක ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. අදහස පැහැදිලි ඇති. ඉතින් ඕක තමයි මේ කිව්වේ ලක්ෂ්‍ය දෙක යා කරලා මධ්‍යක ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ කිව්වේ තත්කාල ශීඝ්‍රතාව. තත්කාල කියන වචනේ ආරම්භක තියෙන තැනක් තිබ්බා. මම ඒක ගැන ලොකුට අවධානය යොමු කරේ නැහැ. මොකද මෙතෙන්දි කතා කරන නිසා. මොකද තත්කාල ශීඝ්‍රතාවය කියන්නේ? අපි ආරම්භක ශීඝ්‍රතාවය කිව්වේ ආරම්භක ලක්ෂ්‍යයේදී ශීඝ්‍රතාවය. මධ්‍යක ශීඝ්‍රතාවය කියලා කිව්වේ මොකක් හරි කාල පරිච්ඡේදයකදී ශීඝ්‍රතාවය. තත්කාල ශීඝ්‍රතාවය කියලා කියන්නේ සලකන ඕනම වෙලාවක ශීඝ්‍රතාවයට අපි කියනවා තත්කාල ශීඝ්‍රතාවය. තත්කාල කියන්නේ රියල් ටයිම් කියන එක. ඒ වෙලේ, ඒ මොහොත කියන එක. හරි. ඒතර කිසියම් සලකනු ලබන මොහොතකදී ප්‍රතික්‍රියාවේ වේගය තත්කාල ශීඝ්‍රතාවය ලෙස හඳුන්වනවා. හරි. එතකොට සාන්ද්‍ර කාල වක්‍රයක සලකනු ලබන මොහොතට අදාළව වක්‍රයේ ලක්ෂයට අඳින්න ලබන ස්පර්ශකයේ අනුක්‍රමණය මගින් තත්කාල ශීඝ්‍රතාව හොයන්න පුළුවන්. ඒ කියන්නේ අර ආරම්භක ශීඝ්‍රතාවය වගේම තමයි. දැන් ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ තත්කාල ශීඝ්‍රතාවයක් විදිහට හිතන්න පුළුවන්. දැන් ආරම්භක ශීඝ්‍රතාවයේදී මොකද්ද කිව්වේ? ආරම්භක ලක්ෂයට ගහන්න කියලානේ කිව්වේ ස්පර්ශකයක්. හරි. ඒතර තත්කාල ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඔයාට ඒ ඕනම මොහොතක්. හරි. මේ අපි කතා කරන මේ ප්‍රතික්‍රියාව සිදුවෙන කාලය තුල ඕනම මොහොතක් මෙතන වෙන්න පුළුවන්, මෙතන වෙන්න පුළුවන්. ඔය ඕනම තැන අන්තිම තැන වෙන්න පුළුවන්, නැත්නම් මුල් තැන වෙන්න පුළුවන්. ඔය ඕනම තැනක ශීඝ්‍රතාවයට තමයි අපි සලකන ඕනම වෙලාවක ශීඝ්‍රතාවයට තමයි අපි තත්කාල ශීඝ්‍රතාවය කියලා කියන්නේ රියල් ටයිම් වෙලාවෙදී. හරි. ඒතකොට ඒ තත්කාල ශීඝ්‍රතාවය හොයන්නේ කොහොමද? ඒ කියන වෙලාවේදී ඒ පොයින්ට් එකට වක්‍රයේ ගහන්න ස්පර්ශකය. දැන් අපි ආරම්භක ශීඝ්‍රතාවය හිතුවේ කොහොමද? ආරම්භ වෙලාවේදී ගැහුවනේ ආරම්භක ලක්ෂයට ස්පර්ශකය. ඒ වගේ ඔයා සලකන මොහොතට ඒ පොයින්ට් ඒ කියන පොයින්ට් එකට ස්පර්ශකයක් ගන්න. හරි. එතන පොයින්ට් එකේ ස්පර්ශයක් ගන්නවා විතරයි. මේ වගේ කාල පරිච්ඡේදයක් නෙමෙයි දැන්. යම් මොකක් හරි මොහොතක්. ඒතකොට ඒකයි තත්කාල ශීඝ්‍රතාවයේම අදහසින් තමයි ආරම්භක ශීඝ්‍රතාවය කතා කරන්න පුළුවන්. ඒකයි මෙතන කිව්වේ ප්‍රතික්‍රියක මිශ්‍ර ආරම්භක ශීඝ්‍රතාවය යටතේ ප්‍රතික්‍රියක මිශ්‍ර කළ සැනින් ඒ මොහොතේ නැත්නම් ඒ තත්කාල වෙලාවෙදී වේගය ආරම්භක ශීඝ්‍රතාවය කියලා කියන්න පුළුවන්. හරිද? පැහැදිලිද? ඒක තත්කාල ශීඝ්‍රතාවයේ විශේෂ අවස්ථාවක් තමයි ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ. තත්කාල වෙනකොට ආරම්භක ලක්ෂ්‍ය ගත්තොත් ඒක ආරම්භක ශීඝ්‍රතාවය වෙනවා. ඒකයි කිව්වේ සාන කාල අවස්ථාරයක මොකද්ද? මේ මොහොතට ඇඳපු එකෙන් ගන්න පුළුවන්. දැන් විතර මම මේ සාන කාල අවස්ථාරයක මේ ඵලයක් ඇසුරින් ඇඳලා තියෙන සාන්දෙන් එන්න වැඩි වෙනවා. ඒතර මෙන්න මේ කියන පොයින්ට් එකේදී මෙන්න මේ කියන වෙලාවේ t කියලා වෙලාවක් හිතමු. t නෝට් හරි මොකක් හරි. ඒ වෙලාවේදී ශීඝ්‍රතාවය ඕන ඒ වෙලාව බලලා මේ ලක්ෂයට ගහන්න ස්පර්ශකය. මේ ස්පර්ශකයේ මොකද්ද? අනුක්‍රමණය හොයාගන්න. ඒත් අපිට පුළුවන් මේ වගේ ත්‍රිකෝණයක් අරගෙන මේ වෙනසත් අරගෙන මේ උසයි මේ දිගයි අරගෙන අපිට අනුක්‍රමණය හොයන්න. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x මේ රේඛාවේ බෑවුම එනවා. ඒක තමයි මේ ලක්ෂ්‍යයේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. ඕක ප්‍රතික්‍රියාවක් ඇසුරින් හිතන්නත් පුළුවන්. ප්‍රතික්‍රියාවක් ඇසුරින් හිතුවොත් ඒත් එහෙමයි. මේ පොයින්ට් එකට අදාළව ගහලා ත්‍රිකෝණයක් හදාගෙන දැන් මෙතන ත්‍රිකෝණයක් ඕන නම් මෙහෙම හිතන්න පුළුවන් මේ. හරි. එකම දේ අගයන් කියව ගන්න තියෙන්නේ. ඩෙල්ටා x මෙතන ඩෙල්ටා y. පැහැදිලි? ත්‍රිකෝණ නම් මෙහින් ගන්න පුළුවන්. ඕන තරම් ත්‍රිකෝණ හද ගන්න පුළුවන් මේ රේඛාවට අනුව. හරි. ඔය අදහස ඍජුකෝණී ත්‍රිකෝණයක් හදගෙන කරන්න තියෙන්නේ. හැබැයි තවම එහෙම දීලා නැහැ ගණන්. හරි. නමුත් අදහස ඔළුවේ තියන් යන්න ඒක විවිධ විදිහට ප්‍රශ්න කෙරෙන්න පුළුවන්. සමහරක් වෙලාවට මේ විදිහට වාක්‍යයක් විදිහට කියවෙන්න පුළුවන්. හරි. කොහොමද කියලා කියන්න බෑ. කැමති විදිහකට ඒගොල්ලන්ට ප්‍රශ්න වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා අදහස ඔළුවේ තියෙනවා නම් කොහොම ඇහුවත් උත්තරේ කතා කරන්න ඔයාලට පුළුවන්. හරි. ඒතර තත්කාල වේගය මධ්‍යක වේගයෙන් වෙනස් වන අතර ආරම්භක වේගය යනු ආරම්භක තත්කාල වේගය වේ. අන්න ඒක වැදගත්. තත්කාල වේගයයි මධ්‍යක වේගයයි කියන්නේ වෙනස්. හරිනේ. මධ්‍යක වේගය ගන්නේ මොකක් හරි කාල පරිච්ඡේදයකටනේ. ටයිම් ඉන්ටර්වල් එකකටනේ. හරි. මේ වගේ
එතකොට ලක්ෂ දෙක යා කළා ගහන රේඛාවේ අනුක්‍රමණය හෙව්වම තමයි මධ්‍යක වේගය එන්නේ. මේ මධ්‍යක වේගය. හැබැයි තත්කාල වේගය ඒකෙන් වෙනස්. මේ යම් මොකක් හරි මොහොතක් සලකන්නේ. කාල කියන්නේ ටයිම් ඉන්ටර්වල් එක ගන්න නෙමෙයි. කාල පරිච්ඡේදයක් නෙමෙයි. හැබැයි ආරම්භක වේගය කියන්නේ ආරම්භයේ තත්කාල වේගය. එහෙම කියන්න පුළුවන්. ආරම්භක වේගය කියලා කියන්නේ මෙන්න මෙතන තත්කාල වේගය. ඒතර තත්කාලයේ විදිහට ගත්තේ ආරම්භක මොහොත. හරිනේ. ඒ මොහොත කියලා හිතුවේ ආරම්භක මොහොත. එතකොට අපිට එහෙම කියන්න පුළුවන්. ආරම්භක වේගය කියන්නේ ආරම්භයේ තත්කාල වේගය කියලා කිව්වොත් හදිස්සියෙන්වත් ඒක හරි. හරි. ඒ අදහස ඔළුවේ තියාගන්න. සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලෙස ඉදිරිපත් කරන ශීඝ්‍රතාවය තත්කාල වේගය වේ. සාමාන්‍යයෙන් ළමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තත්කාල වේගයට. සාමාන්‍ය අපි ඉස්සරහට ගණන් වලදීත් කතා කරනවා ශීඝ්‍රතාවය කියලා කිව්වොත් විනාඩි 2කදී ශීඝ්‍රතාවය කියලා කිව්වොත් ඒ මොහොතේ වේගය. ඒක තමයි දීලා තින්නේ. ඒ කියන්නේ තත්කාල වේගය. හරි සාමාන්‍යයෙන් පොදුවේ කියනවා මුකුත් තත්කාල මුකුත් වචන නැතුව ආරම්භක නම් විශේෂයෙන් කියනවා ආරම්භක වේගය කියලා. නැත්තම් නිකම්ම කිව්වොත් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා. ඒකේ අදහස ඒ කියලා තියෙන්නේ ඒ මොහොතේ වේගය. ඒ කියන්නේ තත්කාල වේගය. හරි. ඕකයි අදහස. ඒතර ওই දේවල් ටික දැනගන්න අපි පොඩි ක්විස් එකක් කතා කරමු. කලින් එපිසෝඩ් එකක් කතා කරපු දේවලුත් ඕන වෙයි. ඒවත් අදහස ඇතුව අපි මේක කතා කරමු. ඒතර මම දීලා තියෙනවා ප්‍රතික්‍රියක හා ඵල ඇසුරෙන් පහත ප්‍රතික්‍රියා සඳහා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ලියා දක්වන්න එක් එක් විශේෂවල සාන්ද්‍ර විචලනය ප්‍රස්ථාරගත කරන්න. අන්න ඒකත් වැදගත්. සාන්ද්‍ර වෙනස් වෙන විදිය ප්‍රස්ථාරගත කරන්න කියලා කියනවා. ඒ වගේම ප්‍රතික්‍රියක හා ඵල ඇසුරෙන් ශීඝ්‍රතාවය ලියන්න. ඒක නම් අපි කලින් ක්විස් එකෙත් කරා කලින් එපිසෝඩ් එකේදී මතක ඇති. අපි මේකට ලිව්වොත් R සමානයි මම කිව්වා ඩෙල්ටා සාන්ද්‍ර වෙනස ඩෙල්ටා T ඍණ දාගන්න කිව්වා ප්‍රතික්‍රියකයක් නම් ස්ටොයිකියෝමීතියෙන් බෙදා ගන්නත් ඕනේ කිව්වා. හරිනේ. ඔය විදිහට ලියන්න පුළුවන්. අතරම මේක අපි ලිව්වා කලින් එපිසෝඩ් එකෙත් ඩෙල්ටා H2O බෙදීම ඩෙල්ටා T මෙතන දෙකකින් එක ඵලයකට නිසා දාගන්නේ අපි ඍණ මේක ඩෙල්ටා T ඔය විදිහට ලියන්න පුළුවන්. දැන් තව කාරණයක් කියනවා සාන්ද්‍ර විචලනයේ ප්‍රස්ථාර. දැන් ඔයාලා ප්‍රස්ථාරයක් ඇඳලා කියන සාන්ද්‍ර කාල ප්‍රස්ථාරයක ඔය විදිහට ඇඳලා right මේව වෙනස් වෙන විදිය නිරූපණය කරන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියකයන් නම් එන්න අඩු වෙනවා. ඵලයක් නම් එන්න වැඩි වෙනවා. ඕක තමයි නිරූපණය කරන්න තියෙන්නේ. හරි. සාන්ද්‍රණ විචලනය වෙන විදිය. ඒක සාන්ද්‍රණය කොහොමද විචලනය වෙන්නේ? H2O2 අඩු වෙනවා කියලා පෙන්වන්න. අපි නිකන් යම් තැනකින් පටන් ගමු. පොදු හැඩය තියෙන්නේ මෙතන අපි අර ප්‍රතික්‍රියකට කතා කරමු. එන්න සාන්ද්‍රණය කොහොම අඩු වෙනවා කියලා කියන්නේ. හරි. ඕනම් බිඳුවට යන්නත් පුළුවන්. පැහැදිලිද? මෙහෙම අඩු වෙනවා කියලා වෙන්නේ. ඊට පස්සේ H2O සහ O2 සාන්ද්‍රණය මොකද වෙන්නේ? එන්න වැඩි වීමක් වෙනවා. කොහොම වැඩි වෙලා යම් වෙලාවක නියත වෙනවා. ඕනම් මේක බිඳුව වෙන වෙලාවේ මේක නියත වෙනවා කියලා හිතන්නත් පුළුවන්. හරි. මොකද එතකොට මෙයා අඩු වෙනවා. ඕන්න අපි එහෙම පෙන්නමු. මෙයා මෙහෙම බිඳුවට යනවා. එතකොට මෙයා නියත වෙනවා. පැහැදිලිනේ? සුමට වඳින්න වක්‍ර ওই විදිහට. දැන් හිතන්න මම මේ ඇඳේ H2O ට අදාළව කියලා. මේ ඇඳේ H2O2 ට අදාළව. දැන් ඔයා O2 ට අදාළව අඳින්න. හැබැයි ඔක්සිජන්ට අදාළව අඳිද්දී ඇයි ඒ දෙකක් අඳින්නේ කියලා හිතන්න. ඵලයන් දෙකේ සාන්ද්‍රණය වෙනස් වෙන විදිය වෙනස්. ඇයි? ස්ටොයිකියෝමීතිය වෙනස්නේ. මොකද මෙයා හැදෙන සාන්ද්‍රණයම නෙමෙයි මෙයා හැදෙන්නේ. මෙයා දෙගුණකින් හැදෙනවා. මෙයා හැදෙන්නේ ඒකෙන් භාගයයි. එහෙනම් අන්තිමට H2O සාන්ද්‍රණය මෙතෙන්දිනේ නියත උනේ. එහෙනම් ඔයා ඒකෙන් භාගයකින් තමයි නියත කරලා පෙන්නන්න ඕනේ. හරි? නියත වෙන්නෙත් එකම මොහොතේදී වගේ මේ හරියේදී වගේ නියත වෙනවා. මේ හරියේදී ඒකට ඔයා පෙන්නන්න මෙතනින් භාගයකදී ඔන්න ඔය විදියට. අන්න ඒකයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේ ඇවිල්ලා ඔක්සිජන්. ඔක්සිජන්ගේ සාන්ද්‍රණය මේ H2O සාන්ද්‍රණය වෙනස් වෙන විදිය. හරි. ඕකයි අදහස. ඇයි භාගයක් වුණේ කියලා හිතනද මෙයාගෙන් භාගයක් නිසා මෙතන තියෙන්නේ. ඒතර ඒක මේ විදිහට පෙන්වනවා. මේ අන්තිමේදී මෙතෙන්දී තමයි සාන්ද්‍රණය ඔක්සිජන් එකෙන් භාගයක්ට ආසන්නව පෙන්වනවා. හරියටම නැති වුණත් ආසන්නව අර ප්‍රස්ථාරය අදිද්දී හැඩය දෙන්න. හරි. ඒ විදිහට හිතනවා මේ තියෙන දේවල් ටිකත් අඳින්න මම ටික
පෙන්නගෙන යන්නම්. ඊට පස්සේ මෙහෙම තියෙනවා. ඊට පස්සේ තව ක්විසස් කිහිපයක්ම තියෙනවා. මම ප්‍රශ්න ටික අවශ්‍ය නම් පෙන්නන්නම්. මේවා කරලා උත්තර ටික බලාගන්න. ක්විසස් 4 වෙනි ප්‍රශ්නේ. ඒ වගේම 5. ඒ ප්‍රශ්නය සහ තව ප්‍රශ්න දෙකක් තියෙනවා අපි. 6 වෙනි ප්‍රශ්නේ සහ 7 හොඳ ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඔයාලට සිලබස් එකේ දාලා තියෙන ප්‍රශ්න ඇත්තටම අපි කතා කරමු එහෙනම්. ඊළඟ එකේ ඉඳලා අපි දෙවෙනි එකේදී මෙහෙම කියනවා. අර විදිහටම ඕන ලියන්න. ඔබ ශීඝ්‍රතා ප්‍රකාශන ලියන්න යන්නේ නැහැ. මොකද මම කලින් එකෙත් මේ ප්‍රතික්‍රියාවට ලිව්වා. වාර කලින් ක්විස් එකකත් කලින් එපිසෝඩ් එක කතා කරපු මම මේ ප්‍රස්ථාර අඳින එක කරගෙන යන්නම්. ඔයා බලන්න මම මේ ප්‍රතික්‍රියා ටික කලිනුත් ලියලා තියෙනවා. හරි. ඒතර මෙහෙමයි. සෝඩියම් කාබනේට් HCl මොකද වෙන්න ඕනි? අඩු වෙන්න ඕනි. ඒතර මම හිතන්නම් මෙහෙම මෙයාලා අඩු වෙලා වුණු යම් වෙලාවක බිඳුව වෙනවා කියලා. හරි වක්‍ර අඳින්න මං හිතනම් HCl සාන්ද්‍රණයත් ඔහොම ගත්තේ කියලා. ඒතර HCl සාන්ද්‍රණයත් ආරම්භයේක ඔහොම නම් මම මේ කියන්නේ සෝඩියම් කාබනේට් කියලා හිතන්න. HCl උත් කැමති විදියක් හරි වුණා. HCl උත් මේ විදිහට ගන්න පුළුවන් නැත්නම් උඩින් ගන්න පුළුවන් කොහොම හරි තමන් කැමති විදිහකට ඒක නිරූපණය කරන්න. මං හිතනම් HCl උත් ඒ ප්‍රමාණය නම් ගත්තේ වාට හිතන්න පුළුවන් කවුද මුලින් ඉවර වෙන්නේ කියලා. එහෙම හිතලා හිතන්නත් පුළුවන් ඉතින්. හරි. ඒ කියන්නේ දැන් HCl මේ දෙන්නගේ සාන්ද්‍රණය සමානව ගත්තොත් HCl ඇත්තටම වැඩිපුර වුණ. එච්චර නෑ HCl. සෝඩියම් කාබනේට් තමයි ඉවර වෙන්නේ. HCl ඔක්කොම ඉවර වෙන්නේ නෑ. හරි. HCl ඉවර වෙන්න හරි ඕම අදින්න තමයි මේ වදිද්දි අර HCl සෝඩියම් කාබනේට් ඔය දෙකම ওই විදිහට තිබ්බත් කමක් නැහැ. නැත්තම් මෙතන මේ ස්ටොයිකියෝමිතිය සැලකිල්ලට අරන් අඳින්න ඕනි. හරි. දැන් 1:2යිනේ අනුපාතේ. ඒතකොට 1:2ක් වුණාම HCl දෙගුණයකින් වැය වෙනවා සෝඩියම් කාබනේට් වගේ. ඒතකොට දාලා තියෙන ප්‍රමාණ ගැන අදහසක් නැහැ නේ. ඒතකොට මම HCl කොහෙන්ද පටන් ගන්න කියලා අදහසක් නැහැ. හරි. තමයි කැමති විදිහට දාන්න පුළුවන්. ඔයා හිතන්න ඕන නම් HCl උත් දෙගුණයක් දාලා තියෙන්නේ කියලා. මම එහෙම හිතලා අඳින්න මම මේක HCl කියලා ගන්නවා. හරි. HCl සාන්ද්‍රණය වැඩිපුර දාලා තිනවා. දෙගුණයක් වෙන්න සෝඩියම් කාබනේට් ඒකෙන් භාගයක් දාලා තියෙනවා කියලා හිතන ගානට අර ස්ටොයිකියෝමිතියට ගැලපෙන්නම දාලා තියෙනවා කියලා හිතලා මං යන්නතොත් HCl උත් එතකොට ඔය විදිහට අඩු වෙනවා. අඩු වෙලා අරයා බිඳුව වෙන වෙලාවටම එයත් බිඳුව වෙනවා. හරි. සෝඩියම් කාබනේට් මෙතන. සෝඩියම් කාබනේට් මේ HCl. පැහැදිලිනේ. HCl ශීඝ්‍රතාවය මේ මෙතන තිබ්බ එක ටක් ගාලා මේ කාලෙදිම බිඳුව වුණා. හරි. සෝඩියම් කාබනේට් මෙතන. පැහැදිලිද? ඔය විදිහට දැන් අපි ඊළඟට හිතුවොත් මෙයාලා ගැන මෙයාලගේ ශීඝ්‍රතාවය ඒතර බිඳුව වෙන්නේ මෙතන. ඒතකොට මේ වෙලාවෙදිම තමයි මෙයාලගේ පළත් හැදිලා ඉවර වෙන්න ඕන. මම සෝඩියම් ක්ලෝරයිඩ් මුලින්ම ගන්නම්. සෝඩියම් ක්ලෝරයිඩ් ඔය විදිහට වැඩි වෙලා ඔන්නෝම නියත වෙනවා කියලා හිතන්න. මෙතෙන්දි නියත වෙනවා. එතකොට මේ යන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ඔකෙන් භාගයක් වෙන්න ඕනේ. අර වෙලාවෙදිම නියත වෙනවා කියලා හිතුවා මම. H2O සහ CO2 දෙකටම එකක් ඇඳලා. හරි. ඔය විදිහට. අදහසම පැහැදිලියදී මේ ස්ටොයිකියෝමිතියට අනුව තමයි මේ පළවල සාන්ද්‍රණය වෙනස් වෙන්නේ. අපි මේකට ඇඳොත් අඳින්න කලින් හිතන්න මේක ප්‍රතික්‍රියාව තුලිතයිද කියලා. ප්‍රතික්‍රියාව තුලිත නැහැ. ඒක නිසා ප්‍රතික්‍රියාව තුලිත කරගන්න මෙතන සාන්ද්‍රණ මෙතන කාලය අක්ෂ නම් කරගන්න මෙතන 2යි මෙතන 3යි. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් මම හිතන්න නයිට්‍රජන් දාලා තියනවා වගේ 3 ගුණයක් H2 දාලා කියලා. හරි. දෙන්නම සමානව දැම්මොත් මේ ප්‍රස්ථාර ටිකක් වෙනස් වෙනවා අඳින විදිය. නමුත් මම වැඩි පහසු වෙන්න කොහොම ගන්නම් මෙතෙන්දි බිඳුව වුණා මේ දාලා තියෙන H2. හරි. N2 මේ හරියෙන් පටන් ගන්නම්.
එතකොට ওই විදිහට මෙතන N2. හරි. විදිහට යාගේ සාමනේ එන්න අඩු වෙලා බිඳුව වුණා. සාමාන්‍ය මෙතන H2. හරි. H2 මෙතන N2. හරිනේ. ඊට පස්සේ ඇමෝනියා ගත්තොත් ඇමෝනියාගේ සාමනේ දැන් මෙතන ඇමෝනියා කම්පෙයාර් කරන්න තැනක් නැහැ. මම මේ හරියදීම මෙයාගේ සාමනේ නියත කරන්නම්. මේ දීලා තියෙන ඇමෝනියා. හරි. ඇමෝනියාගේ සාමනේ මේ H2 ගේ සාමනේ මේ N2 ගේ සාමනේ මෙතන. හරි. ඇමෝනියත් එක තව ඵලයක් නැහැනේ. තව මොකක් හරි හිටියනම් මෙයාට අනුව එයා කොහොමද වෙනස් වෙන්න ඕනි කියලා හිතන්න තිබ්බා. අපි ඉස්සරහට යමු. ඊට පස්සේ මෙහෙම දෙයක් කියනවා ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා N2O5 වියෝජනය වෙන එකක්. නියත උෂ්ණත්වයකදී එක්තරා මොහොතක සංවෘත බඳුනක ඇති N2O5 වියෝජනය වීමේ ශීඝ්‍රතාවය තත්පරයට මෝල් ගන් ඩෙසිමීටරයට මෙච්චරක් කියලා කියනවා. බලන්න ශීඝ්‍රතාවය ඒකක හරිය අපි එදා කලින් එපිසෝඩ් එකේ කතා කරපු දේ තත්පරයට මෝල් ගන් ඩෙසිමීටර වලින් දෙන්නේ මේ ශීඝ්‍රතාවයෙන් මොනවද වියෝජනය වුණා කියන්නේ N2O5. හොඳට බලන්න දීලා තියෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයක් අදහසක් නෙමෙයි මේ මෙන්න මේ N2O5 වියෝජනය වුණ ශීඝ්‍රතාවය. හරි. දැන් අහනවා NO2 O2 සෑදීමේ ශීඝ්‍රතාව සොයන්න කියලා. හරි. ක්‍රම කිහිපයක් තියෙනවා කරන්න පුළුවන්. N2O5 වෙන්නේ දෙකක් يعني මවුල දෙකක් ප්‍රතික්‍රියා කරලා ඉවර වෙද්දී NO2 හතරක් හැදෙනවා. O2 හැදෙන්නේ එකයි. මේ ස්ටොයිකියෝමෙට්‍රිය දිහා බලලත් අපිට හිතන්න පුළුවන් N2O5 වියෝජනය වෙන ශීඝ්‍රතාවයට අනුව NO2 කොහොම හැදෙන්න ඕනද O2 කොහොම හැදෙන්න ඕනද කියලා. ඒක ඊටාම සරලව කියන්න පුළුවන්. එහෙනම් NO2 සෑදීමේ ශීඝ්‍රතාවය කීයද? NO2 සෑදීමේ ශීඝ්‍රතාවය N2O5 වැයවීමේ ශීඝ්‍රතාවය වගේ කී ගුණයක්ද? දෙගුණයක් මේ 2ට 4යි අනුපාත. ඒ කියන්නේ මෙයාගේ දෙකක් කියවරදී මෙයාගේ 4ක් හැදෙනවා කියන්නේ මොකද්ද? දෙගුණයක් හැදෙනවා. එහෙනම් NO2 සෑදීමේ ශීඝ්‍රතාවය ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 10 ඍණ 7 වැඩි කරගන්න කියන්නේ. දෙකකින් ඒ කියන්නේ 6 වැඩි කිරීම 10 ඍණ 7යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. ඕක තමයි NO2 සෑදීමේ ශීඝ්‍රතාවය. O2 සෑදීමේ ශීඝ්‍රතාවය ඒක මෙයා ඇසුරෙන් හිතන්නත් පුළුවන් මෙයා ඇසුරෙන් හිතන්නත් පුළුවන්. දැන් මෙයාව දන්නවා නම් මේකෙන් 4න් පංගුවක් තමයි මේ ඔක්සිජන් නැදෙන්නේ. නැත්තම් මෙයාගෙන් 2කින් පංගුවක්. කැමති විදිහට හිතන්න. මම හිතන්නම් N2O5 සෑදීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් N2O5 වැයවීමේ ශීඝ්‍රතාවය ඇසුරෙන් වැයවීමේ ශීඝ්‍රතාවය වගේ භාගයක්. වැඩි කිරීම 2කින් 1. මේ උත්තරේ 3 වැඩි කිරීම 10 ඍණ 7 දෙකෙන් එකෙන් බෙදා ගන්න. ඒ කියන්නේ 1.5 වැඩි කිරීම 10 ඍණ 7යි. ඒකක දාන්න මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට විදියට. හරි. ඕක තමයි O2 සෑදීමේ ශීඝ්‍රතාවය. සහ NO2 සෑදීමේ ශීඝ්‍රතාවය. හරි. ඔයාගෙන් අහුවනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා අපි හදන්න ඕන මොකද්ද? මම ඕනම් මෙතනට ඒකත් දාගන්න. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. समस्त प्रतिक्रिया शीघ्रता ඒක හොයන්න කිව්වොත් R සමානයි කොහොමද N2O5 බෙදීම ඩෙල්ටා T නේ ඍණ භාගයක් සමානයි නැත්තම් NO2 ඩෙල්ටා T බෙදීම 4 නැත්තම් O2 හරි ඇත්තට මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඔක්සිජන් සෑදීමේ ශීඝ්‍රතාවයටම තමයි. හරිනේ. මේ R සමාන වෙන්නේ ඒකටම. එන 1.5 වැඩි කිරීම 10 ඍණ 7 කියලා ගන්න පුළුවන්. නැත්තම් මේ ලියපු වගයන් ඇසුරින් හිතන්නත් පුළුවන්. මේ 3 වැඩි කිරීම 10 ඍණ 7 කියන්නේ මෙන්න මේ ටික මම කලින් එපිසෝඩ් එකේ ක්විස් එක කතා කරද්දී කරා. මේ ටික තමයි කියන්නේ N2O5 බෙදීම ඩෙල්ටා T ට තමයි මොකද්ද? 3 වැඩි කිරීම 10 ඍණ 7 කියන්නේ. ඒක දෙකෙන් බෙදුවම තමයි R එන්නේ. හරි. ඒ කියන්නේ 1.5 වැඩි කිරීම 10 ඍණ 7යි. නැත්තම් NO2 සෑදීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මේ ටික.
හරි NO2 වෙනස් වෙන ශීඝ්‍රතාවය. හරිනේ. ඒක 4න් බෙදුවම තමයි R එන්නේ. කීයද? කියන්නේ 6 වැඩි කිරීම 10 රින 4න් බෙදුවම 1.5 වැඩි කිරීම 10 රින 7 එනවා. මේ යගේ මෙයාට ආපු වගේම එනවා R ට. නැත්තම් මෙහෙම හිතන්න පුළුවන්. ඔක්සිජන් සෑදීමේ ශීඝ්‍රතාවය තමයි R කියන්නේ. ඒක ස්ටොයිකියෝමෙට්‍රිය එක ගානට තියෙන නිසා. එන 1.5 වැඩි කිරීම 10 රින 7. එහෙම හිතලා ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් කීයද? 1.5 වැඩි කිරීම 10 රින 7යි. ඔයාව නම් එහෙම හදන්න. අදහස මතක තියාගන්න. එතකොට අර ඒකයි කලින් එපිසෝඩ් එකෙත් අන්තිමට කිව්වේ යම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය ඵලයක් සෑදීමේ ශීඝ්‍රතාවයටවත් ප්‍රතික්‍රියකයක් ක්ෂය වීමේ ශීඝ්‍රතාවය මතවත් රඳා පවතින්නේ නැහැ. ස්ටොයිකියෝමෙට්‍රිය මත තමයි රඳා පවතින්නේ කියලා කිව්වා. මොහොතකට පෙන්නොත් ඒක මේ තියෙන්නේ ඒක. ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව ප්‍රතික්‍රියකයක් ක්ෂය වීමේ ශීඝ්‍රතාව මත හෝ ඵලයක් සෑදීමේ ශීඝ්‍රතාව මත හෝ රඳාන පවතින අතර ස්ටොයිකියෝමෙට්‍රිය සංගුණි. මම එදා අර පැහැදිලි කරා අපි ලිව්වා ප්‍රකාශන මේ විදිහට වෙන වෙනම රවුම් කරලත් පෙන්නනවා. හරිනේ. මේ තියෙන්නේ ක්ලෝරින් වැයවීමේ ශීඝ්‍රතාවය. මේ තියෙන්නේ NaOH වැයවීමේ ශීඝ්‍රතාවය. මේ තියෙන්නේ සෝඩියම් ඔක්සික්ලෝරයිඩ් සෑදීමේ ශීඝ්‍රතාවය. ඒ විදිහට කියලා. අද මේ කතා කරන ප්‍රශ්නෙත් ඒකම තමයි අදහස. අපි ඉස්සරහට යමු. 3 කියනවා ප්‍රතික්‍රියාව දීලා NO සෑදීමේ ශීඝ්‍රතාවය දීලා. ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය අහනවා NOBr ක්ෂය වීමේ ශීඝ්‍රතාවයත් හොයන්න කියනවා. ඔයා මොහොතකට හදන්න දැන් අදහසක් තිබුණ නැත්නම් කලින් මේ දෙවෙනි ගාන හදපු එකේ ඒ ආభాසයත් අරගෙන ඔයාලට දැන් මේක හදන්න පුළුවන්. එහෙනම් අපි දැන් හදලා දාමු ඒක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට ප්‍රකාශනය ලියන්න. ඔයා අනිවාර්යෙන් මේවත් තනියෙන් හදන්න. අර හැම නිතරම කියන්න වගේ මේක බලාලි නෙමෙයි වැඩි තියෙන්නේ රයිට්. ওই විදිහට අපිට ලියන්න පුළුවන්. ඒ වගේම මම මේකටත් ලියන්නම්. ප්‍රතික්‍රියකයක් නිසා තමයි රින දැම්මේ ස්ටොයිකියෝමෙට්‍රියෙන් බෙදන්න ඕනේ. හරි දැන් Tamanට මේව බැරි වෙන්න බෑ මොකද කලින් එපිසෝඩ් එකේ විනාඩි 40ක් විතර අරන් මේවමයි කතා කරේ. ඊට පස්සේ බ්‍රෝමීන් ඩෙල්ටා T ඔය විදියට. දැන් කිව්වේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවනේ R නේ ඕනේ. මෙන්න මෙයාව ඕනේ. නිතරම R කියලා දාන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රේට් එක. දැන් අපිට දීලා තියෙන්නේ NO සෑදීමේ ශීඝ්‍රතාවය. අන්න ඒක මොකක්ද කියලා හිතන්න. මම අර කලින් එපිසෝඩ් එකේ කිව්වා වගේ NO සෑදීමේ ශීඝ්‍රතාවය කියන්නේ මෙන්න මේ ටිකට. හරි ඔය ටිකට එතකොට ඒක තමයි මේ දෙක වැඩි කිරීම 10 රින 4 කියන්නේ. එහෙනම් R කියන එක මම මේ කෑල්ල වෙනම ලියනම් R ට R කියන්නේ එතකොට මොකද්ද භාගයක් ඔන්න ඔය ටිකනේ මම මේක එළියට අරන් ලිව්වා මේ කෑල්ල. ඒතර මේ ටික තමයි දීලා තියෙන්නේ. එහෙනම් ඔයාලට R හොයන්න පුළුවන් මොකද භාගයෙන් වැඩි කරගන්න කීයද මෙන්න මේ ශීඝ්‍රතාවය දෙක වැඩි කිරීම 10 රින 4. ඒතර කීයද? එක වැඩි කිරීම 10 රින 4යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට කියලා එනවා. හරිනේ. ඇත්තට මේ ශීඝ්‍රතාවය තමයි මේ බ්‍රෝමීන්ගේ සෑදීමේ ශීඝ්‍රතාවය. ස්ටොයිකියෝමෙට්‍රි එකයි. පැහැදිලිද? දැන් අහනවා NOBr ක්ෂය වීමේ ශීඝ්‍රතාවය. ඒක විදි දෙකකට හදන්න පුළුවන්. දැන් අපි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය හෙව්වනේ. ඒක ඇසුරින් හදන්නත් පුළුවන්. නැත්තම් මේ ඇසුරින් හදන්නත් පුළුවන්. මෙයා දෙකක් අයින් වෙද්දි මෙයා දෙකක් හැදෙනවා. එහෙනම් NOBr ක්ෂය වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? NO සෑදීමේ ශීඝ්‍රතාවයටම තමයි. එහෙම සරල අදහසින් හිතන්න පුළුවන්. නැත්තම් රේට් එක දන්නවනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒක NOBr මේ සමීකරණයට දාලා මේ කෑල්ල හදන්නත් පුළුවන්. හරි. අපි දෙවිදියටම කරමු ඕනම්. මම ලියන්නම් පළවෙනි විදියට NOBr ක්ෂය වීමේ ශීඝ්‍රතාව සමානයි NO සෑදීමේ ශීඝ්‍රතාවට. NO සෑදීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කොච්චරද? එක වැඩි කිරීම දෙක වැඩි කිරීම 10 රින 4යි. දීලා තින්නේ ඒකනේ. මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට ඇසුර. මම අනිත් විදිහත් හදන්නම්. R කියන්නේ NOBr ඇසුරෙන් ලියන්නම්. රින භාගය. තාම පොඩ්ඩක් මේ විදිහට තනියෙන් හදන්න try එකක් දෙන්න. අපි R දන්නවා. අයි R පළවෙනි එකේ හෙව්වනේ. දැන් අපිට කාවද ඕනේ කියලා හිතන්න. කාවද උක්ත කරගන්න ඕනේ. NOBr ක්ෂය වීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ මෙන්න මේ ටික. හරි. මම ඒ ටික උක්ත කරගන්නම්. NOBr
සාන්ද්‍රණ ඩෙල්ටා තියෙනවා. සාන්ද්‍රණ වෙනස බෙදීම සමානයි. මේක එහා පැත්තට ගෙන යන්න R වැඩි කරගන්න ඍණ 2කින්. හරි. එතකොට කොච්චරද දෙන්නේ? R කියන්නේ 1 වැඩි කිරීම 10 ඍණ 4යි. ඒක වැඩි කරන්න ඍණ 2කින්. එතෙන්නේ කොහොමද? ඍණ 2 වැඩි කිරීම 10 ඍණ 4යි මවුල ගන්න ඩෙසිමීටරයට තත්පරයට. හරි. මෙතන ආවේ ධන 2 වැඩි කිරීම. ඇත්තටම ශීඝ්‍රතාවයේ ධන විදිහට තියන්නේ. මෙතන ඍණ 2 ආවේ මේ ඍණ කියන එකේ අදහස මොකද්ද? ක්ෂය වීමක් කියන එක. හරිනේ? ක්ෂය වීමක් කියන එක. ඒතර පැත්තට නැත්තම් ඍණත් එක්ක මුක්ත කරා නම් හරි. ඍණ සාන්ද්‍ර වෙනස බෙදීම කාලය. ඒක උක්ත කරන්න ඒ විදිහට. එතකොට ඍණ එන්නේ නැහැ මෙතනට. අන්තිමට සාන්ද්‍ර උත්තරේ ලියන්න ඕන ධන උත්තරයක් විදිහට. හරි. මේ ඍණ කියන එකේ අදහස ක්ෂය වෙනවා කියන අදහස එන්නේ මෙතන. හරිනේ. අපි දන්නවනේ ඍණ ආවේ ප්‍රතික්‍රියකයක් ඇසුරෙන් ලියද්දී. හරිනේ. ඕකේ අදහස. ඒතර අන්තිම උත්තරේ ලියද්දී ධන උත්තරයක් විදිහට ලියන්න. එම නිසා NOBR ක්ෂය වීමේ ශීඝ්‍රතාවය ධන 2යි වැඩි කිරීම 10 ඍණ 4යි මවුල ගන්න ඩෙසිමීටරයට තත්පරයට කියලා. හරි. ශීඝ්‍රතාවයේ ධන විදියට තියන්න. ක්ෂය වීම කියන වචනය ඇතුලේ තියෙනවා ඍණ කියන අදහස. හරි. අපි ඉස්සරහට යමු. මේ කියන්නේ පාද දැක්වෙන ප්‍රතික්‍රියාවේ යම් මොහොතකදී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය දීලා දෙනවා. යම් මොහොතක ප්‍රතික්‍රියා කියන තත්කාල ශීඝ්‍රතාව කිව්වා. යම් මොහොතක 0.2 මොළගඩේ තත්පරයට දීලා දෙන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඒ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. අන්න ඒකයි අදහස ඔලුවට ගන්න ඕන. ප්‍රතික්‍රියාවේ අනිකුත් විශේෂණ උපදින්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව නිමානය කරන්න. දැන් කියනවා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මේක නම් එක එක ඉතුරු සංරචක තියෙනවානේ ප්‍රතික්‍රියකයි ඵලයි. එයාලා හැදෙන සහ වැය වෙන ශීඝ්‍රතාව වෙන වෙනම හොයන්න කියලා. මේ කියන්නේ. හරි. එහෙනම් අපි ශීඝ්‍රතාවයේ R කියන එකට ප්‍රකාශන ලියමු. R දන්නවා. මෙයා සුරින් ලියන්න පුළුවන් කොහොමද? ඩෙල්ටා C2H4 විදීම ඩෙල්ටා T ඍණ දාගත්තා. මොකද ප්‍රතික්‍රියකයක් ඇසුරෙන් නිසා. මෙතන ඍණ 3න් 1යි ඩෙල්ටා ඔක්සිජන් සාන්ද්‍රණය වෙනස බෙදීම ඩෙල්ටා T. මෙතන ඩෙල්ටා කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස බෙදීම කාලය. මෙතන H2O බෙදීම ඩෙල්ටා T. ඔය විදිහට දාන්න පුළුවන්. දැන් අපෙන් අහන්නේ මං කිව්වා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය එක එකකින් නිරූපණය කරන්න කියලා කියන්නේ මෙන්න මේ කට්ටිය හොයන්න කියන්නේ. සාන්ද්‍රණය වෙනස් වෙන ශීඝ්‍රතාවය. මෙන්න මේ ටික උක්ත කරලා හදන්න. මේ ටික උක්ත කරලා හදන්න. දැන් R දන්නවා. කීය 0.2 වැඩි කිරීම 10 සමාන 0.2යි. එහෙනම් මම මේ ටික උක්ත කරොත් ඩෙල්ටා C2H4 බෙදීම ඩෙල්ටා T යුක්ත කරොත් ඍණින් වැඩි වෙන්න ඕන R. හරිනේ. ඍණින් R. ඍණ R කියලා ඉන්නේ උත්තරේ. උත්තර කීයද උත්තරේ? ඍණ 0.2යි. මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. එක ස්ට්‍රෝගියමේදී එකම නම් මේ උත්තරේම තමයි එන්නේ. පැහැදිලිනේ වාට අදහස ඔළුවේ ඇති කලනුත් කරා. සමාන ඍණ R. ඒතොර ඍණ කියන එකේ අදහස මොකද්ද? ක්ෂය වෙනවා. හරිනේ මේක. ප්‍රතික්‍රියා කියන්නේ. එනවාට ලියන්න පුළුවන් C2H4 ක්ෂය වීමේ ශීඝ්‍රතාව. එහෙම කියලා ලියලා මේක ධන විදියට තියන්න. 0.2යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. හරි. ඔකයි අදහස. මෙයාට ගත්තොත් මේ පදේ යුක්ත කරන්න මම මේ එහෙම ලියනවා ඩෙල්ටා ඔක්සිජන් සාන්ද්‍රණය වෙනස R 3න් ගුණ වෙන්න ඕනේ. ඍණ අයින් කරන්න ඍණ 3න් ගුණ වෙනවා. ඍණ 3යි R කියලා එන්නේ. ඍණ 3 වැඩි කිරීම 0.2 කියන ඍණ 0.6යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. ඒකක හරියට තියන්න මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. තත්පරයට මවුල ඝන ඩෙසිමීටර ඍණ 0.6. ඍණේ අදහස කලින් වගේමයි ක්ෂය වීම කියන එක. හරි. මොකද ඔක්සිජන් තියෙන ප්‍රතික්‍රියකයක් විදියටනේ. එහෙනම් O2 ක්ෂය වීමේ ශීඝ්‍රතාව කීයද? 0.6යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට කියලා කියන්න පුළුවන්. හරි.
ඊළඟ එක බලමු කාබන් ඩයොක්සයිඩ් ශෛලීය ශීඝ්‍රතාව CO2 ඩෙල්ටා විදීම ඩෙල්ටා T. ඒකත් මේක දිහා බලමු උක්ත කරන්න. මෙතන R තියෙන්නේ. R පදේ මෙතනට R සමානයි මෙහෙම කියලා හිතලා ලියන්න සමීකරණ. ආයි මම ලියන්න යන්නේ එක සැරේ මුක්ත කරන්න යන්නේ. මේක දෙකින් වැඩි කරලා මේ පැත්තට දාන්න. ඒක දෙකක් R. ඔබ සමානයි 2 වැඩි කිරීම 0.2. ඒ කියන්නේ 0.4යි මෝල් ඝන ඩෙසිමීටරයට තත්පරයට. ධන උත්තරේ නැවිලා තියෙන්නේ. ධන කියන්නේ අලුතෙන් හැදෙන ඒවා. ඵලයක්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් සෑදීමේ ශීඝ්‍රතාව කීයද? 0.4යි මෝල් ඝන ඩෙසිමීටරයට තත්පරයට. ඔය විදිහට ලියන්න පුළුවන්. අන්තිම එකත් ලියමු H2O සෑදීමේ ශීඝ්‍රතාව. ඒක ඇත්තටම R ට සමානයි. R ට සමාන වෙන්නේ දෙකෙන් වැඩි වෙන්න ඕන. මොකද ස්ටොයිකියෝමෙට්‍රි දෙකනේ තියෙන්නේ. දෙකක් R වෙනවා. ඒතර අර උත්තරේම තමයි. 0.4යි මෝල් ඝන ඩෙසිමීටරයට තත්පරයට. ඒක ධන උත්තරයක් ආවේයි හැදෙන අලුත් එකක් නිසා ඵලයක් නිසා H2O සෑදීමේ ශීඝ්‍රතාව කීයද? 0.4යි මෝල් ඝන ඩෙසිමීටරයට තත්පරයට ඔය විදිහට තියන්න පුළුවන්. හරි. අදහස පැහැදිලි ඇති. එතකොට එකින් එකට කඩලා ගත්තා. ඔළුවේ තියාගන්න මේ කැලලින් කියවෙන්නේ මෙයාගේ ශීඝ්‍රතාවය. එයාගේ සාන්‍ය එයාගේ සාන්‍ය කාල වෙනසෙන් බෙදුවම එන්නේ ශීඝ්‍රතාවය. හරි. ඔකයි අදහස අපි ඉස්සරහට යමු. පහේ කියනවා ප්‍රතික්‍රියාවේ 0.5 මලිත තත්පරයට වලින් ආරම්භ කරන ලද A2ක් B යන ප්‍රතික්‍රියාව සලකන්නලු. තත්පර 10ක් තුලදී A ඝන ඩෙසිමීටර මෝල් කීයක් දක්වාද? බිංදුවක් දක්වා පල්ලෙහා වැටෙනවලු. මේ කාලය තුල B වල සාන්ද්‍රණය මේ බිංදුවේ සිට 1 ඝන ඩෙසිමීටර මෝල් දක්වා ඉහළ නැග්ගලු. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගණනය කරන්න කියලා කියනවා. අපි පොඩ්ඩක් උත්සාහ කරන්න මේ සරල ප්‍රශ්නයක් කතා කරන්න පුළුවන්. අපි නිකන් තොරතුරු ටික දාගත්තොත් 0.5යි මෝල් ඝන ඩෙසිමීටර තත්පරයට වලින් ආරම්භ කරමු. මොකද මේ 0.5යි මෝල් ඝන ඩෙසිමීටර තත්පරයට වලින් ආරම්භ කරා කියලා කියන්නේ. හරි. ඒ කියන්නේ ආරම්භක සාන්ද්‍රණය මෙතන තත්පරයට කියන එක අතපසු වීම කියන ළමයි. හරි. මොකද ශීඝ්‍රතාවයක් වෙනවනේ එහෙම වුණොත්. මෙතන කියන්නේ මේ ඒ වල ආරම්භක සාන්ද්‍රණය මෝල් ඝන ඩෙසිමීටර 0.5න් ආරම්භ කරා කියන එක. හරි. තත්පරයට පදේ නෑ. ඒ කියන්නේ ආරම්භක අගේ කියන එක. මෙතන 0.5යි කියලා අපි දාගමු. ඒ දෙකක් බියන ප්‍රතික්‍රියාවේ තත්පර 10ක් තුලදී ඒ බිඳුවක් වුණාලු. බිඳුවට අඩු වුණාලු. කියන්නේ අවසාන එක. ඒ කියන්නේ මේ t සමානයි බිඳුවේදී වගේ. හරි. ආරම්භක සාන්ද්‍රණය. මේ කියන්නේ t සමානයි තත්පර කීයක් ගියාමද? 10ක් ගියාම මේක බිඳුවක් වුණාලු. මේ කාලය තුල b වල සාන්ද්‍රණය බිඳුවේ ඉඳලා 1 වෙනකම් ඉහළ නැගලු. ඒක අපිට පැහැදිලි. මෙයා මුලින් ඉඳලා නැල්ලු. මේක එකක් වුණාලු. හරිනේ. කොහොම කියන්නේ මේ අවසානයේ. කියන්නේ මෙයාගේ 0.5ම ඉවර වෙලා. හරි. ඔන්න මෙහෙම ප්‍රතික්‍රියා කරපු ප්‍රමාණය කියලා ඍණ 0.5යි මෙයා ඍණ ධන එකක් හැදුණා කියලා දාගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය නැහැ. අපි දාමු මෙයාගෙන් 0.5ක් අඩු වෙලා මෙයාගෙන් ඒ වගේ කීයද? 0.5වත් දෙකක්. ඒ ස්ටොයිකියෝමෙට්‍රි එකට දෙකයි. එතකොට තමයි අන්තිමට එකක් කියලා දෙන්නේ. කොහොම තමයි කියන්නේ. දැන් අපිට කියන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. ඉතින් ශීඝ්‍රතාවය ගණනය කරන්න පුළුවන්. කොහොමද? R කියන්නේ ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා T නේ අපි මූලික අදහස. අපි A ඇසුරෙන් හොයමු B ඇසුරෙත් හොයමු. කැමති විදිහක්. හරි. දෙවිදිහටම හොයන්න පුළුවන්. R මේක තමයි මූලික සමීකරණේ. R A ඇසුරෙන් ලියුවොත් කොහොමද? ඍණ ඩෙල්ටා E ඍණ දැන් මේයි කියලා දන්නවා. ඇයි? ප්‍රතික්‍රියාවක් නිසා නැත්තම් ලියන්න පුළුවන් ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T. ඒක දෙකෙන් බෙදා ගන්න ස්ටොයිකියෝමෙට්‍රි නිසා. හරි. දෙකෙන් එක. පැහැදිලිද අදහස? මෙයාට දාන්න නැත්තම් මෙයාට දාන්න. මම දෙවිදිහටම හදලා පෙන්නන්නම්. R තමන් එක විදිහකින් නදුවා නම් හරි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය නහන්නේ. හරි. කොහොමද ඒකේ සාන්ද්‍ර වෙනස හොයන්නේ? මේක මම කලින් එපිසෝඩ් එකේ කිව්වා. අන්තිම එකේ මුල් එක අඩු කරන්න බිංදුවෙන් අඩු කරගන්න 0.5. මේ ඍණ තියෙනවා. තමන් හරියට බලන්න බිංදුවෙන් අඩු කරගන්න 0.5. බිංදුවයි. දැන් පහයි මෙතන මෝල් ගන්න එකක් දාන්න. බෙදන්න කාලය තත්පර 10යි.
10යි S. මෙතන පේනවට ඍණ 0.5යි මම පැහැදිලි වෙන්න ඕන නිසා ලියන්නම් මෙතන ඍණ. මේක බෙදුවේ 10යි. ඒක ඔයාලට පේනවා. මේක ධන වෙනවා. ධන 0.5 බෙදීම 10 කියන්නේ 0.05ක් වෙනවා මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට කියලා. ඔන්නෝක තමයි උත්තරේ වෙන්නේ. B ඇසුරින් හදන්නත් පුළුවන්. මම මෙතන B ඇසුරින් මේ විදිහට හදන්නම්. B ගේ වෙනස ගන්න ඕනේ කොහොමද? මෙයාගෙන් අන්තිම එක මෙයා අඩු කරගන්න. ඒතර එකෙන් අඩු කරගත්ත බිඳුවක් ඕක මවුල ඝන ඩෙසිමීටරයට මෙතන ස්ට්‍රෝකියෝ මෙතන ඍණ පදයක් එන්නේ නැහැ මොකද ඵලයක් නිසා අපි දාලා තිබෙන්නේ නැහැ. ඩෙල්ටා T කියන්නේ තත්පර 10යි. ඒක දෙකෙන් වැඩි කරගන්න ඕනේ. එතකොට එක බෙදීම 20 කියලා එන්නේ මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. ඒත් එන්නේ 0.05 කියන උත්තරේ. මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට. ඒක හරියට ඉන්නේ බලන්න මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට වෙනවා. මොකද තත්පර වලින් බෙදෙන නිසා. හරි. අදහස වැදගත් ඇති ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හොයි. ඔයගේ වෙන වෙනම ඇහුවනම් A වැයවීමේ ශීඝ්‍රතාවය සහ B සෑදීමේ ශීඝ්‍රතාවය කියලා. එතකොට උත්තර වෙනස් වෙනවා. A වැයවීමේ ශීඝ්‍රතාවය නම් ඇත්තටම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයම තමයි. මේ උත්තරේම තමයි එන්නේ. මේ ටිකට තමයි A වැයවීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ. හරි. B සෑදීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මේ ටිකට. කියමුනොත් උත්තරේ මේ වගේ දෙගුණයක් වෙන්න ඕනේ. හරි. B සෑදෙන වේගය A වැය වෙන වේගය වගේ දෙගුණයක්. හරි. මේ ටික උක්ත කරලා බලන්න ඕන නම් එහෙම හදන්නත් පුළුවන්. එහෙම ඇහුවනම් අපි යනවා අවසාන ගණන් දෙකට. මේ විදිහට දීලා තිනවා. කෙල්වින් 300 දී පරිමාව නියත වූ ද්‍රාවණයක ඇති ඒහි වියෝජනය A වල සාන්‍ය 2.2 මෝල් ඩෙසිමීටර වන අතර තත්පර 180කට පසු එය 1.6 මෝල් ඩෙසිමීටර දක්වා අඩුයි. අපි අහන්න මෙතන මම අහලා තියෙන්නේ විශේෂයෙන් කියලා නැතුණාට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. හරි. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කීයද කියලා අහන්නේ. හරි. එතකොට කලින් ගානම තමයි ඉතින් ඒහි වියෝජනේ ඒ වල සාන්‍ය කීයද? ආරම්භක සාන්‍ය කියලා හිතමු අපි. 2යි. තත්පර 180කට පසු 1.64 දක්වා. මේක 6.4 දක්වා. හරි. 1.6 අන්තිම සාන්‍ය කීයද? 1.6ට අඩු වුණාලු. පැහැදිලි? මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අහන්නේ. ඉතින් තාම සරලයි කරන්න පුළුවන්. ඔයාලට ඕනනම් මම පස්සේ මේ ප්‍රශ්නේ වෙන විදිහකට දිග්ගස්සන්නත් පුළුවන්. අපි දැනට ශීඝ්‍රතාවය ලියමු. A ඇසුරින් ඍණ භාගය. B ඇසුරින් ලියුවොත් ඇත්තටම අවශ්‍ය නැහැ B ඇසුරින් ලියන්න මම. මේක මට ලියන්න 4ෙන් බෙදා ගන්න ඕනි. එතන ඩෙල්ටා C ඩෙල්ටා T. මේ ඩෙල්ටා A කියන එක හොයන්න පුළුවන් මෙයාගෙන් මෙයා අඩු කරලා ඍණ භාගය තියෙනවා 1.64 අඩු කරගන්න දෙකින් මවුල ඝන ඩෙසිමීටරයට ඔක බෙදා ගන්න කාලය තත්පර 180යි 180. මේ අනිවාර්යෙන් තනියෙන් කරන්න මොකද එතකොට තමයි Tamanට මොකක් හරි වැරද්දක් තිබ්බොත් ඒක පේන්න ගන්න. එතකොට මෙතන එනවා උත්තරේ ඍණ 0.36යි කියලා. ඒක ධන වෙනවා මම එක සැරේ ලියනවා. මෙතන ඍණ 0.36යි වෙලා ඒක ධන 0.36ක් වෙනවා. ඍණින් ගුණ වෙන නිසා ඒක බෙදීම දෙක වැඩි කිරීම 180 කියලා එන්නේ. මෙතන සුළු වෙනවා. ඔන්න මේක අපිට ලියන්න පුළුවන් මේ 360 වැඩි කිරීම 10 ඍණ 3 කියලා Tamanට එහෙම හදාගන්න. එක සැරේ සුළු කරන්න අමාරු නම් 360 180 එහෙම කවතේ දෙකක් කියලා දෙකට දෙකක් කවතේ. ඒ උත්තරේ ඉන්නේ කීයද? එක වැඩි කිරීම 10 ඍණ 3යි මෝල් ඝන ඩෙසිමීටරයට තත්පරයට කියලා එන්නේ. ඕක තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා එන්නේ. මම මෙතන මේ සුළු කරන්න පහසුවට තමයි මෙතන දශම ස්ථාන 3ක් ඉස්සරහට අරන් 360 මොකද මම 180 දැක්ක මෙතන. ඒක කැපෙනවා කියලා පේනවා. ඒකයි මෙහෙම කරන්නේ. සමහර ළමයින්ට සුළු කිරලේ පවා වර්ධිනවා. ඉතින් තමන්ගේ සමහරුන්ට මෙහෙම 0.36යි තියෙද්දි කපන්න අමාරුයි. ඒකයි මම මෙහෙම 360 කියලාම දාගත්තේ. තමන් කැමති විදිහකට තමන්ගේ සුළු කිරීම කරන්න. හරි.
ඒ විදිහට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හොයන්න පුළුවන්. හදිසියෙන්වත් ඇහුවනම් B වැයවීමේ ශීඝ්‍රතාවය, C සමාන B සෑදීමේ ශීඝ්‍රතාවය, C සෑදීමේ ශීඝ්‍රතාවය කියලා ආයි ඔය හොයපු R මේකට දාලා හදන්න පුළුවන්. ඇත්තටම ඔය R ට තමයි මොකද්ද? මේ R සමානයි C සෑදීමේ ශීඝ්‍රතාවය කියලා කියන්න පුළුවන්. මොකද ස්ටියෝගිනිත් එක්කනේ වෙලාදී. ඩෙල්ටා B බෙදීම ඩෙල්ටා T හොයන්න පුළුවන්. මේ උත්තරේ දාලා. එතකොට 4යි R වෙනවා. ඔන්න අපි හොයමු ඩෙල්ටා B. B සෑදීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? 4ක් R. මේක 4ෙන් වැඩි වුණා. මේක උත කරගත්තා R 4ෙන් වැඩි කරලා. එතකොට 4 වැඩි කිරීම 1 වැඩි කිරීම 10 වෙන 3 කියන්නේ 4 වැඩි කිරීම 10 වෙන 3යි මවුල ගන්න ඩෙසිමීටරයට තත්පරයට කියලා හිතන්න පුළුවන්. ඕක ඕනනම් අර අපි මෙහෙම වෙනස ගත්තේ. එහෙම දාලා හදන්නත් පුළුවන්. R හොයන්න නැතුව මෙහෙම හදලා හදන්නත් පුළුවන්. එතකොට ඔයා මෙතන B ගේ හැදෙන ප්‍රමාණය හදලා තියාගන්න ඕන. හැබැයි අපි දන්නේ නැහැ ආරම්භයේදී B කොච්චරක් හිටියද කියලා. ඒක නිසා අපිට එහෙම ගන්න බෑ. B ආරම්භයේදී ඉඳපු ප්‍රමාණය දන්නවනම් මේ හැදුණු වෙනසට අනුව අපිට හිතා ගන්න පුළුවන් කොච්චරක් හැදෙනවද. දැන් උදාහරණයක් විදියට මේකේ වෙනස කීයද? 0.36ක් නේ. ඒ 0.36ක් මෙතනින් අඩු වෙලා තියෙනවා. ඒකට අනුව මෙයා කී ගුණයක්ද? 4 ගුණයක් හැදෙන්න ඕනේ. මෙයා කී ගුණයක්ද? ඒකෙන් භාගයක් හැදෙන්න ඕනේ. ඇයි? 2ට 4ට 1යි. සමාන වෙන 4 ගුණයක් නෙමෙයි 2 ගුණයක්. 2ට 1ක් නේ. මේ 2ට 4ක් කියන්නේ 1ට 2ක් කියන එක. හරි. මේ වගේ ඩබල්. ඒකයි මෙයා මෙතන මම ලියුවේ ප්‍රතික්‍රියා කළ සාන්ද්‍රණ. මෙතන අවසාන සාන්ද්‍රණ. හරි. නමුත් අපි මේ ප්‍රමාණ දන්නේ නැති නිසා අපිට ලොකු අදහසක් ගන්න බෑ. හරි. අපි ඉස්සරහට යමු. අවසාන ගාන. එතකොට මෙතන අහන්නේ t සමානයි 0 සිට t සමානයි 100 දක්වා. හරි. තත්පර 100ක් කියන එක ළමයි. හරි. තත්පර 100ක් දක්වා ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය වෙනස් වුණාලු. ඒ වෙනස් වුණ ප්‍රමාණය දීලා තිනවා මෙච්චරක් කියලා. හරි. මෙම කාල පරිච්ඡේදයේ පරාසය තුළ මධ්‍යක වේගය. මධ්‍යක වේගය හොයන්න තියෙන්නේ අපි දන්නවා. සාමාන්‍ය දී ශීඝ්‍රතාවයේ අදහස තමයි මේ කාල පරිච්ඡේදයට හදන්න තියෙන්නේ. ඒතකොට ඩෙල්ටා C බෙදීම ඩෙල්ටා T ඕක තමයි අදහස. හරි. කොච්චරකද කාලය? තත්පර 100ක්. හරි. තත්පර 100ක් කියලා ගන්න S දක්වා වෙනස් වුණාලු. කොච්චරක්ද මේ වෙනස? මේ වෙනස තමයි කෙලින්ම දීලා තින්නේ මේ පදේ තමයි මේ දීලා තින්නේ. සාන්ද්‍රණය වෙනස් වුණ ප්‍රමාණය. සාන්ද්‍රණය වෙනස් වුණා. ඒක තමයි එනම් කියලා මේ දීලා තියෙන්නේ. හරි. ආයෙ ඔය අවසාන එකයි ආරම්භ එකයි වෙන වෙනම හොයලා අඩු කරන්න අවශ්‍ය නැහැ. වෙනම දීලා තියෙනවා. එන 1.6 බිංදු වැඩි කිරීම 10 වෙන 5 බෙදා ගන්න තත්පර 100න් මේක මවුල ගන්න ඩෙසිමීටර වලින් සාන්ද්‍රණයක් නිසා මෙතන තත්පර එනවා 1.6 වැඩි කිරීම 10 වෙන 7යි මවුල ඝන ඩෙසිමීටරයට තත්පරයට කියලා එනවා. හරි. ඊටම සරල අභ්‍යාසයක් අපි කතා කරේ. ඒක අද අපි එපිසෝඩ් එක ඉවර කරමු. අපි දෙවෙනි එපිසෝඩ් එක තමයි කතා කරේ චාලක රසායනයට අදාළ. අපි තාම බොහොම සරල කාරණාවක් කතා කරේ. මොකද්ද? ශීඝ්‍රතාවයේ ආකාර තුනක් කතා කරලා ආරම්භක ශීඝ්‍රතාව, මධ්‍යක ශීඝ්‍රතාව සහ තත්කාල ශීඝ්‍රතාවය කියන එකේ අදහස ගත්තා. ආරම්භක ශීඝ්‍රතාවය හොයන්නේ ආරම්භක ලක්ෂයට ස්පර්ශකයක් ගහලා ඒකේ අනුක්‍රමණය හොයලා. මධ්‍යක ශීඝ්‍රතාවය හොයන්නේ ඒ කාල පරිච්ඡේදයේ අදාළ ලක්ෂ දෙක හරහා රේඛාවක් ඇඳලා ඒ රේඛාවේ අනුක්‍රමණය හොයලා. තත්කාල ශීඝ්‍රතාවය කියලා කියන්නේ යම් ඕනම මොහොතක ශීඝ්‍රතාවය. ඒතකොට සලකන මොහොතට ස්පර්ශකයක් ගහලා ඒ රේඛාවේ අනුක්‍රමණය හොයලා තත්කාල ශීඝ්‍රතාවය හොයන්න පුළුවන් කියලා අපි කතා කරලා අන්තිමට අපි අද අභ්‍යාසයක් කරලා එපිසෝඩ් එක ඉවර කරමු. ඒතර ඔය කතා ටික ඔළුවේ තියාගන්න. අපි ඊළඟ එපිසෝඩ් එකේදී චාලකයට අදාළ වැදගත් කොටසක් කතා කරමු. ඕක තමයි අදහස. අපි එහෙනම් කතා කරපු දේවල් ටික හොඳට අවධානය යොමු කරලා ඒ ගැන ආයෙ පොඩ්ඩක් බලලා ඉවර වෙලා ඊළඟ එපිසෝඩ් එක බලන්න. හරි එහෙනම් good luck.